Hi guys. අද උමා and happy diary වෙතින් ඔයාට අරගෙන ඇවිල්ලා තියෙන්නේ රසම රස කැන්ඩි අයිටම් ගොඩක රිවිව් එකක්. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි අපේ රිවිව් එකට යමු. Let's go. මේ තියෙන්නේ Burger Max. Burger Max කියන්නේ බර්ගර් එකක් විදියට හදපු ගමී එකක්. ඇත්තටම මේක ගොඩක් රසවත්. ගමී එක කොටස් 3කින් යුක්තයි. පොඩි සයිස් එකකින් ආවට හරිම රසවත්. ඇඹුල් රසයක් තමයි එන්නේ. ඉතින් ඔයාටත් කාලා බලන්න පුළුවන් රුපියල් 100ක් වැය කළා. ඉතින් ඒ වගේම තමයි මට මේ ගමී එකට දෙන්න පුළුවන් ලකුණු 10න් 9ක්. මේ තියෙන්නේ වොෆල් සෑන්ඩ්විච්. ඇත්තටම මේකත් ගොඩක් රසවත්. කොටස් 3කින් යුක්ත ගමී එකක්. ඇත්තටම මේකේ රසත් සමානයි බර්ගර් මැක්ස් එකේ රසට. ඇඹුල් රසයක් තියෙනවා. ඉතින් කාලා බලන්න මේකත් රුපියල් 100ක් පමණයි වෙන්නේ. ඉතින් මට මේකටත් දෙන්න පුළුවන් ලකුණු 10න් 9ක්. මේ තියෙන හොට් ඩොග් එකක්. හොට් ඩොග් එකක් කිව්වට මාෂ්මලෝ එකක් තමයි තියෙන්නේ. හරිම රසවත්. ඒ වගේම තමයි මාරම සොෆ්ට්. ඉතින් ඔයාට පුළුවන් රුපියල් 60ක් වැය කරලා මේ මාෂ්මලෝ එකේ රස විඳින්න. ඉතින් මට මේ මාෂ්මලෝ එකට ලකුණු දෙන්න පුළුවන් 10න් 9.5ක්. මේ තියෙන්නේ කොකෝන් බ්‍රෑන්ඩ් එකේ ජෙලි පුඩින් එකක්. පයිනැපල් පුඩින් එකක් තමයි මේ තියෙන්නේ. ඇත්තටම රසවත් පයිනැපල් රසයක් එනවා. ඇතුළත පයිනැපල් කෑලි අඩංගු වෙනවා. කාලා බලන්න රුපියල් 220යි වෙන්නේ. හැබැයි මට දැන් මීට කලින් කාපු බර්ගර් මැක්ස් එක සෑන්ඩ්විච් එක තරම් රසවත් නැහැ. ඉතින් මට ලකුණු දෙන්න පුළුවන් 10න් 8.5යි. මේ තියෙන්නේ ස්ටාර් කප් එකක්. ස්ටාර් කප් එක මට උනේ රුපියල් 100යි. ඉතින් මම නම් අරන් තියෙන්නේ ලාර්ජ් සයිස් එක. මේක ස්මෝල් සයිස් එකකුත් එනවා. ස්මෝල් සයිස් එක ඔයාට රුපියල් 20කට මිලදී ගන්න පුළුවන්. ඇතුළත තියෙන්නේ බිස්කට් බෝල. බිස්කට් බෝල චොක්ලට් ද්‍රාවණ එක දවටල තමයි තියෙන්නේ. ඊට යටින් වැන්ඩර් ද්‍රාවණයක් තියෙනවා. හැබැයි ක්‍රීමි ගතියක් නැහැ. කාලා බලන්න මට දෙන්න පුළුවන් ලකුණු 10න් 8.5යි. මේ තියෙන්නේ ඉන්ජෙක්ෂන් චොක් එකක්. මිල රුපියල් 60යි. ඉතින් හරිම රසවත්. මට ලකුණු දෙන්න පුළුවන් 10න් 9.5ක්. මේ තියෙන්නේ ඕට්ස් චොක්ලට් ලාවා බෝල් එකක්. මේ ලාවා බෝල් එක මම මිලදී ගත්තේ රුපියල් 80කට. ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකෙන් තමයි මිලදී ගත්තේ. ඇතුලේ ලාවා ගතිය නීමට තියෙනවා. හරිම රසවත්. ඉතින් ඕට්ස් කියලා හිතෙන්නෙත් නෑ. හරිම රසවත් ක්‍රීමි ගතියක් තියෙනවා. ඉතින් කාලා බලන්න මට දෙන්න පුළුවන් ලකුණු 10න් 9.3. මේ තියෙන්නේ කොෆි නට්. කොෆි නට් කියන්නේ පොඩි බිස්කට් එකක්. මට උනේ රුපියල් 80යි. හරිම රසවත්. කොෆි රස නීමට තියෙනවා. කැපචිනෝ රසත් තමයි තියෙන්නේ. ඉතින් කාලා බලන්න ආස හිතින් රසත් තියෙනවා. ඉතින් මට දෙන්න පුළුවන් ලකුණු 10න් 10ක්. මේ තියෙන බේබි පෝලෝ එකක්. මේ කැන්ඩි එකේ මිල රුපියල් 60යි. හරිම රසවත්. දොඩම් රසත් තමයි එන්නේ. දොඩම් රස නීමට තියෙනවා. කාලා බලන්න මට මේ පෝලෝ එකට දෙන්න පුළුවන් ලකුණු 10න් 9.2ක්. මේ තියෙන්නේ ඔරෙන්ජ් ස්විස් කැන්ඩි එකක්. මට මේ කැන්ඩි එක උනේ රුපියල් 70යි. මේක බබල් ගම් එකක හැඩයට තිබුණට බබල් ගම් එකක් නෙමෙයි කැන්ඩි එකක්. කන්න ටිකක් අපහසුයි. කටේ ඇලෙන ගතියක් තියෙනවා. ඉතින් මම නම් මේ කැන්ඩි එකට කැමති නැහැ. මම ලකුණු දෙනවා 10න් 5ක්. මේ තියෙන්නේ නට්ස් ක්‍රිස්ප්ස් කැන්ඩි එක. ඉතින් මේක උනේ රුපියල් 50යි. මේකේ අඩංගු පිස්කාචියෝ ෆ්ලේවර් එක. හරිම රසවත්. මට දෙන්න පුළුවන් ලකුණු 10න් 10ක්. මේ තියෙන්නේ ඒකෙම කැෂෝ ෆ්ලේවර් එක. හරිම රසවත්. මේකත් උනේ රුපියල් 50ක් පමණයි. කැෂෝ රස නියමයට තියෙනවා. මාර ක්‍රිස්පි. කාලා බලන්න මට මේකටත් දෙන්න පුළුවන් ලකුණු 10න් 10ක්. මේ තියෙන්නේ පීසා බිස්කට් එකක්. මේ බිස්කට් එකේ මිල රුපියල් 100යි. බිස්කට් පැකට් එක ඇතුලේ බිස්කට් 3ක් අඩංගු වෙනවා. ඒ වගේම තමයි මේ බිස්කට් එකේ ෆ්ලේවර් එක මෂ්රූම් ෆ්ලේවර් එක.
මේ බිස්කට් එක නම් රස අතින් ගත්තොත් මාරම ෆේල්. කිසිම රසක් නැහැ. ඒ වගේම ගඳයි. මට නම් මාරක් ප්‍රියයි. ඉතින් මට මේ බිස්කට් එකට ලකුණු දෙන්න බෑ. මම ලකුණු දෙන්නේ 10න් 0යි. මේ තියෙන්නේ කොකෝන් බ්‍රෑන්ඩ් එකේම ඔරෙන්ජ් පුඩින් එක. මේ ජෙලි පුඩින් එකත් මට උනේ රුපියල් 220ක් පමණයි. ඉතින් රස අතින් ගත්තොත් පයිනැපල් පුඩින් එකට වැඩිය ඔරෙන්ජ් පුඩින් එක රසවත්. ඔරෙන්ජ් රස දැනෙනවා. ඉතින් මට ලකුණු දෙන්න පුළුවන් 10න් 9ක්. මේ තියෙන්නේ ඕට්ස් චොකෝ එකක්. මිල උනේ රුපියල් 60යි. රස අතින් ගත්තොත් නම් කිසිම රසක් නැහැ. පොල් කුඩු කනවා වගේ තමයි දැනෙන්නේ. ඇතුළත ඕට්ස් ටොෆි එක කුඩු වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපරාධේ මුදල් වැය කරන්න එපා. ඉතින් මිලදී ගන්න යන්න එපා. අර පීසා බිස්කට් එක වගේම තමයි මේක කිසිම රසක් නැහැ. ඒ නිසා මට ලකුණු දෙන්න බෑ. මම ලකුණු දෙන්නේ 10න් 0යි. මේ තියෙන්නේ අවුලා එග් එකක්. මේකේ මිල උනේ රුපියල් 100යි. ඕපන් කරාම දැක ගන්න පුළුවන් එක කොටසක පොඩි ටෝයි එකක් තියෙනවා. අනික් කොටසේ තියෙන්නේ ස්ටාර් කප් එකේ තිබ්බ මිශ්‍රණයමයි. ස්ටාර් කප් එකේ තරම් විශාල ප්‍රමාණයක් නැහැ. බොහොම සුළු ප්‍රමාණයයි තියෙන්නේ. ඉතින් රස අතින් ගත්තොත් නම් එකම රස තමයි යන්නේ. ඒත් රුපියල් 100ට මේ අයිටම් එක ගොඩක් පාඩුයි. ඉතින් මම වැඩිපුර ලකුණු දෙන්න යන්නේ නැහැ. සාධාරණයක් නැති නිසා මම දෙන්නේ ලකුණු 10න් 7යි. මං හිතනවා රිවිව් එකක් බලලා අයිඩියා එකක් ගන්න ඇති කියලා මේ අයිටම් පිළිබඳව ඔයත්. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් විවිධ දේවල් බලන්න කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් උමා ඇන් හැපි ඩයරි YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඒ වගේම වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් ඔයාට පුළුවන් like එකක් දාලා subscribe කරලා අපිට support එකක් දෙන්න. ඒ වගේම bell icon ඕ දාලා තියාගන්න අමතක කරන්න එපා. එතකොට අපි දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට මගහැරෙන්නේ නැතුව බලා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. හරි එහෙනම් වීඩියෝ බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්.